තියෙනවා ඉන්නවා යන අදහස් දැක්වීමේදී there is පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණ විදිහට ඒක වචන වෙද්දී there is පාවිච්චි කරනවා, බහු වචන වෙද්දී there are පාවිච්චි කරනවා. උදාහරණ අපිට පාවිච්චි ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. there are many people. ඒ වගේම වාහනයක් තියෙනවා. there is a vehicle. ඒ වගේම බහු වචන වෙද්දී there are. තව මෙතන ගස් තියෙනවා වුණා. there are many trees. ඒ වගේම එහා පැත්තේ තියෙනවා පාලම. there is a bridge. මේ ආකාරයෙන් පින්තූරයක් විස්තර කරද්දී තියෙනවා යන අර්ථය කතුරු නැති බොහෝ වෙලාවට there is පාවිච්චි කරන්න පුළුවන්. O level වල පළවෙනි පේපර් එකේ මේ වගේ ප්‍රශ්නයක් එනවා there is there are දාලා පින්තූරයක් විස්තර කරන්න. ඒකෙදි ඒ ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම PTE කරනවා නම් PTE වල ප්‍රශ්නයක් තියෙනවා පින්තූරයක් විස්තර කරන්න. ඉතින්දි මේ there is පාවිච්චි කළා මේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.